වාස්තු විද්‍යානුකූලව ඔබේ නිවස පරීක්ෂා කරගමු. වාස්තු ලොජික් SL. ඔබ දන්නවද වාස්තු දෝෂ 53ක් තියෙනවා. ගෙදරක වැඩ කටයුතු අතරමඟ නවතින, දරුවන්ගේ අධ්‍යාපනය අතරමඟදී කඩාකප්පල් වෙන, විවාහය අතරමඟදී කඩාකප්පල් වෙන, ඔබ කරන ව්‍යාපාරය අතරමඟදී කඩාකප්පල් වෙන, මේ ආදි වශයෙන් සියලුම වැඩ කටයුතු ඔබ පටන් ගන්න ආරම්භ කරන සියලුම වැඩ කටයුතු අතරමඟදී කඩාකප්පල් වෙන, නතර වෙන දෝෂ 53ක් තියෙනවා. මෙන්න මේ දෝෂ 53ම එක නිවසක නැහැ. ওই දෝෂ 53න් එකක් හෝ දෙකක් තුනක් එහෙම නැතිනම් කීපයක් වශයෙන් තියෙන්න පුළුවන්. වාස්තු පරීක්ෂාවක් කරලා මෙන්න මේ තියෙන දෝෂ මෙන්න මේ තියෙන දෝෂ මොනවද කියලා බලලා ඒ දෝෂ ඉවත් කරගෙන ඔබටත් පුළුවන් ඔබේ නිවසේ වැඩ කටයුතු අතරමඟ නැවතිලා තියෙනවා නම් ප්‍රධාන වශයෙන් අපි බලන්නේ නිවසක වැඩ කටයුතු අතරමඟ නවතින්න බලපාන දෝෂය මොකක්ද කියලා. වාස්තු පරීක්ෂාවකට නිවසකට ගියාට පස්සේ ගේ භාගයට හැදිලා තියෙනවා. සමහර අය පදිංචිලා ඉන්න පරණ ගෙදරම, එහෙම නැත්නම් මැටි කහපු ගෙදරම ඉඳගෙන අලුතෙන් ගෙයක් හදන්න අත්තිවාරමක් දාන්න ගෙපල කපලා එතනින් එහාට වැඩ යන්නේ. එහෙම නැතිනම් ෆවුන්ඩේෂන් දාලා. එහෙම නැත්නම් ෆවුන්ඩේෂන් එක දාන්න ගල් වැලි, ගඩොල් මේ දේවල් ගෙනල්ලා බාලා තියෙනවා. එතකොට එහෙම නැතිනම් ෆවුන්ඩේෂන් දාලා බිත්ති භාගයට නගලා. එහෙම නැතිනම් බිත්ති සම්පූර්ණ බැඳලා වහලේ ගහ ගන්න විදියක් නැහැ. සමහර අය වහලේ ගහලා තියෙනවා ජනෙල් උලුහ ටික තියාගන්න විදියක් නැහැ. ඒ වගේම ගෙදර පදිංචි වෙලා පොළොට කොන්ක්‍රීට් එක දාගෙන නැහැ, ජනෙල් උලුහ දාලා නැහැ. සමහර ජනෙල් උලුහ දාලා ඉටිකොල ගහගෙන ඉන්නේ. එහෙම නැත්නම් කපරාදු කරනවා, සාලේ විතරක් කපරාදු කරලා. ඊට පස්සේ එහෙමත් නැතිනම් ඇතුළ කපරාදු කරලා පිට කපරාදු කරලා නැහැ. ඒ වගේම මෙන්න මේ වගේ අතරමඟ අවුරුදු ගණන් වැඩ නැවතිලා තියෙනවා. ගෙවල් වල අවුරුදු 5, 10, 15, 20, 30 සමහරට ජීවිත කාලෙම මේකේ වැඩ නිමා කරගන්න බැරුව. එතකොට ඕනම කෙනෙක් ගෙයක් හදන්නේ අතරමඟ වැඩ නවත්ත ගන්න නෙමෙයි. මෙන්න මේවට දෝෂ ප්‍රධාන වශයෙන් දෝෂ 53ක් තියෙනවා. මෙන්න මේ දෝෂ ප්‍රබල දෝෂ 53ක්. ඒ දෝෂ තියෙනවා නම් වාස්තු පරීක්ෂාවක් කරලා හොඳ දක්ෂ වාස්තු විද්‍යාඥයෙක් ලවා ඔබේ ගෙදරත් පරීක්ෂා කරගෙන මෙන්න මේ දෝෂ ඉවත් කරගෙන ඔබේ නිවස ඉක්මනින් හදාගන්න පුළුවන් විදිහට ඒ යෝගේ ඇති කරගන්න. ගොඩක් දෙනෙක් ඔය Facebook එකෙන් මම දැකලා තියෙනවා. සමහර අය නොමිලේ සේවාව ගන්න උපදෙස් පතනවා. නොමිලේ සේවාව දෙනවා කියලා සමහර අය ඒවට පිළිතුරු දෙනවා. එතකොට මේ එහෙම දුන්නාම ඔබ සමහර පිළිතුරු දෙන අය හොඳට දන්න අයත් ඉන්නවා. භාගයට දන්න අයත් ඉන්නවා. නොදන්නම අයත් ඉන්නවා. විශ්වාස කරන්නේ නැති අයත් මේකේ ඉන්නවා. ඒ හැමෝම මේකට පිළිතුරු වශයෙන් රිප්ලයි කරනවා. ඒකෙදි සමහර විට අර වාස්තු විද්‍යානුකූලව ප්‍රශ්නයක් අහන්නේ කුස්සිය කොහෙටද දාන්න ඕනේ, টয়ලට් වල කොහෙටද, ළිඳ කොහෙටද, ගේට්ටුව කොහෙටද දාන්න ඕනේ, ප්‍රධාන උළුවස්ස කොහොමද දාන්න ඕනේ. මෙන්න මේ ආදී වශයෙන් ගොඩක් දේවල් අහනවා. ඒ හැම දෙයකටම මම දැකලා තියෙනවා මේකේ පිළිතුරු දීලා තියෙනවා. පිළිතුරු එහෙම දීලා මේ එයාලගේ මේ ප්‍රශ්නේ මේ විසඳන්න අමාරුයි. මොකද වාස්තු පරීක්ෂාවක් කියලා කියන්නේ අපි ඒ ඉඩමට නිවසට යන්න ඕන. ගිහිල්ලා දිශාව ප්‍රධාන වශයෙන් මේකට ගන්න උපකරණ දෙක තමයි මාලිමාව සහ ටේප් එක. මාලිමාවෙන් දිශාව බලා ගන්න ඕන. ටේප් එකෙන් ඉඩම සහ නිවස මයින්න ඕන. මැනලා ඉවරලා තමයි හරි අංශකයට මේක දිශාගත වෙලා තියෙනවද උතුර නැගෙනහිර වශයෙන් මේ දිශා 8ක් තියෙනවනේ. දැන් වටයක් අපි රවුමක් ගත්තොත් එහෙම නැත්නම් කොටුවක් ගත්තොත් ගියක් සාමාන්‍යයෙන් හතරස් ආකාරයෙන් තියෙන්නේ. අංශක 360යිනේ රවුම එනකොට. මෙන්න මේ අංශක 360 ටම මේ බලවත් වෙන මූල ධාතු තියෙනවා. ඒ වගේම තමයි මේ ගෙයක් ගත්තාම හරි දිශාවට මුහුණලා තියෙනවද? එතකොට හරියට උතුරට මුහුණලා තියෙනවද, නැගෙනහිරට මුහුණලා තියෙනවද? ඒක අපි දන්නේ නැහැනේ ෆෝන් එකෙන් මේ Facebook එකෙන් හරියටම උත්තරේ දෙන්න. එහෙමනම් වාස්තු පරීක්ෂාවක් කියලා එකක් ඕනේ නැහැනේ.
වාස්තු පරීක්ෂාවකදී වෙන්නේ ඉඩම බලන්න ඕන, ඉඩමේ හැඩය බලන්න ඕන, ඉඩම බැවුම් සහිතද කියලා බලන්න ඕන. ඒ වගේම දික් හතරක්ද, හරි හතරස්ද, එහෙම නැත්නම් තුන් හුලස්ද, ඉඩම බැවුම තියෙන්නේ කොහෙටද, උතුරු දිශාව කොහෙද තියෙන්නේ, පාර කොහෙද තියෙන්නේ, ඉඩමේ කොතනද නිවස පිහිටලා තියෙන්නේ, නිවස කොහොමද මේ හැදලා තියෙන්නේ, මිදුල කොයි පැත්තට වැඩිපුර තියෙනවද, අඩුවෙන් තියෙන්නේ කොයි පැත්තට, මෙන්න මේවා අපි බලනවා. මේවා බලලා මේ නිවැරදිව මේවා ස්ථානගත කරනවා. මේවා ස්ථානගත කරලා තමයි හරියට පරීක්ෂාවකින් තොරව අපිට විසඳුමක් දෙන්න බෑ. විසඳුමක් දුන්නාම අර මේ තියෙන ප්‍රශ්නෙට වඩා ප්‍රශ්නේ ඩබල් වෙන්න පුළුවන්. Facebook එකෙන් අහන ප්‍රශ්නවලට උත්තර දුන්නාම ඒ ලැබෙන උත්තරයට අනුව සමහර විට තමන්ගේ ගෙදර ඒ විදිහට නිවැරදි කරගන්නවා. නිවැරදි කරගත්තට පස්සේ අර තිබුණ ප්‍රශ්නෙට වඩා ප්‍රශ්නේ ඩබල් වෙන්න පුළුවන්. මොකද කතා කරලා කියන කෙනා උතුර හෝ නැගෙනහිර දකුණු බස්නාහිර කියලා කියනවා දිශාව. නමුත් මේ උතුර හෝ ඒ දිශා හතරක් නෙවෙයි දිශා 8ක් තියෙනවා. දිශා ප්‍රධාන දිශා 4ක් සහ අනු දිශා 4ක්. එතකොට දිශාවත් අනු දිශාවත් අතරේ තවත් අංශක තියෙනවා. එතකොට මෙන්න මේ අංශක 5ක් 10ක් 15ක් හැරිලා තියෙනවා. උතුරු දිශාව කියන්නේ නැගෙනහිර දිශාව කියන්නේ. එතකොට ওই දිශා 8ම හැරෙනවනේ. එතකොට කොහොමද අපි හරියට විසඳුමක් දෙන්නේ? මෙන්න මේක නිසා තමයි අපි නිවසකට ගිහිල්ලා ගේ හරි මැද එහෙම නැත්නම් මධ්‍ය ලක්ෂය සෙන්ටර් පොයින්ට් එක බ්‍රහ්මස්ථානයේ බ්‍රහ්මපාදයේ ගිනි කතරේ කියලා කියන්නේ. ආන් එතන මාලිමාව තියලා අපි බලන්න ඕන මේක හරි දිශාව කොහොමද කියලා. දිශාවට කොහොමද යන්නේ? රේඛා 8 කොහොමද යන්නේ? ප්‍රධාන වශයෙන් එක දිශාවකට අපි අංශක 360ක් කියලා කිව්වනේ. වටයක් ගත්තාම අංශක 360 8ෙන් බෙදුනම අංශක 45ක් වෙනවා. එතකොට එක දිශාවක් කියන්නේ අංශක 45කින් යුතු දිශාවක්. මෙන්න මේ අංශක 45කින් යුතු දිශාව අංශක කීපයකින් වෙනස් වෙලා තියෙනවා. 10ක් 15ක් 20ක් 25ක් මේ ආදී වශයෙන් වෙනස් වෙලා තියෙනවා නම් හරියටම නිවැරදිව පිළිතුරු දෙන්න බෑ අපිට ඔන්ලයින්. එතකොට මේක තමයි අපි පරීක්ෂා කරලා හරියට මේ අංශකේ මොකද්ද, ධන නිලය මොකද්ද, ධනස්ථානය මොකද්ද, රෝගස්ථානය මොකද්ද, මිල මුදල් ලැබෙන තැන මොකද්ද, ධනය ඉතිරි කරන තැන මොකද්ද, කොතනද ඒ ස්ථානය තියෙන්නේ, පවුලේ සමගිය කොතනද තියෙන්නේ, ධන හානිය කොතනද තියෙන්නේ, මෙන්න මේ දේවල් කොයි අංශකයේද තියෙන්නේ කියලා බලලා ඉවරලා තමයි හරියටම නිවැරදිව පිළිතුරක් දෙන්න පුළුවන්. වාස්තු විද්‍යාව හරි ප්‍රායෝගික දෙයක්. මේක গুপ্ত දෙයක්, මායාවක් නෙමෙයි. මේකේ ප්‍රතිඵල තියෙනවා. නිවැරදි කෙනෙක්ගෙන් උපදෙස් පතන්න. තමන්ගේ නරක වෙලාවට වැරදි කෙනෙක්ගෙන් උපදෙස් පතලා ඒ උපදෙස් වලට අනුව අසාර්ථක වුණොත්, වැරදුනොත්, තිබ්බට වඩා දෝෂේ වැඩි වුණොත්, දුක් කරදර තිබුණට වඩා වැඩි වුණොත් මේකෙදි චෝදනාවට ලක් වෙන්නේ දන්න නොදන්න හැමෝම. එහෙම නැත්නම් වාස්තු විද්‍යාව බොරුවක් කියලා හිතනවා. කෙනෙක් වැරදි කෙනෙක්ගෙන් උපදේශයක් අරගෙන ඒ වැරදි විදියට ගේ හදුවට පස්සේ තිබ්බට වඩා දෝෂේ බලවත් වුණාට පස්සේ වාස්තු විද්‍යාවට අනුව කෙනෙක් වැඩක් කරන්න යනකොට අර වැරදුන කෙනා ඒ කෙනාට කරන්න දෙන්නේ නැහැ. වාස්තු විද්‍යාව කියන්නේ බොරුවක්. මමත් කරගත්තා. ඒක නිසා ඔය පස්සේ ගිහිල්ලා වැඩක් නැහැ. තමන්ට පුළුවන් වෙලාවේ තමන් දන්න විදිහට තමන්ට පුළුවන් විදිහට තමන් හදාගත්තම හරි. එහෙම කියලා කියනවා. ඒක අහගන්න කෙනත් තවත් කෙනෙකුට කියනවා වාස්තු විද්‍යාව කියන්නේ බොරුවක්. ඒක වැඩක් නෑ. මේ අපේ යාළුවෙකුත් එහෙම කරලා තියෙනවා. හොඳ කෙනෙක් ගෙන්නලා තියෙන්නේ. ඒ කෙනා කියපු විදිහට වැඩේ කරලා තියෙනවා. නමුත් වැරදිලා. ඒක නිසා ඕවා වැඩක් නෑ. අන්න එහෙම වෙනවා. මේ වාස්තු විද්‍යාව හැලුවට ලක් වෙනවා. එතකොට මේකෙදි හරිය පරිස්සම් වෙන්න ඕනි. ඔය Facebook එකෙන් ඔන්ලයින් පිළිතුරු බලාපොරොත්තු වෙන අයට වරදින්න පුළුවන් ඉඩකඩ වැඩි 90%කට වැඩි හරියන අවස්ථා තියෙනවා. මං කියන්නේ විසඳුමක් දෙන්න බෑ කියලා. විසඳුම් දෙන්න පුළුවන් දේවල් තියෙනවා. හැබැයි නිවැරදිව නම් මේ විසඳුම් දෙන්න පුළුවන්නේ අපිට ඒ නිවසට ඉඩමට ගිහිල්ලා මිසක් එහෙම බෑ. නැතිනම් වාස්තු පරීක්ෂාවක් කියලා එකක් ඕනේ නැහැ. මාලිමාව අපිට අවශ්‍ය නැහැ. ටේප් එක අපිට අවශ්‍ය නැහැ. ඒ දෙකෙන්ම බැරි අවස්ථාවලදී අපි කම්පියුටරෙන් මේවා හදලා බලනවා හරි අංශකයට මේවා කොහොමද තියෙන්නේ කියලා.
එහෙම බලන්න. සමහර අය දිශාව හිතාගෙන ඉන්නේ ඉර පායන විදිහත් එක්ක. ඉර පායන විදිය අවුරුද්දක මුල් මාස 4 පැත්තකින් පායනවා. ඊළඟ මාස 4 තවත් පැත්තකින් පායනවා. අවසාන මාස 4 තවත් පැත්තකින් පායනවා. මේක වෙනස් වෙනවා. මේ වෙනස් වෙන නිසා මේ දිශාව අපිට හරියට ගන්න බෑ. ඒ නැගෙනහිර මේ පැත්ත කියලා හිතනවා. ඒ අනුව මෙන්න මේ දිශාව උතුර කියලා හිතනවා. ඒක වරදිනවා. මාලිමාවෙන් හරියට බලන්න ඕනේ දිශාව. මොකද ගේක දිශාව වරදින්න පුළුවන්. මාස 12ක් තියෙනවානේ. මේ මාස 12 මොන මාසෙද ගේ හදන්න කියන එකත් එක්ක ඉර හරියට පායන දිශාවක නම් ඔන්න වරදින්නේ නැහැ. තමන්ගේ දිශාව හරියටම නැගෙනහිර උතුර දකුණ බස්නාහිර වශයෙන් තියෙනවා. එක එක මාසවල කට්ටි වැඩ පටන් ගන්න. ඒ මාසෙට අනුව ඉර පායන දිශාව වෙනස්කම් තියෙනවා. එහෙනම් ඒ මාසෙට පායන දිශාවත් එක්ක ඔබේ දිශාවත් වරදින්න පුළුවන්. ඉර පායන විදිහෙන් අපිට හරි දිශාවක් හිතා ගන්න බෑ. ඒක නිසා ඔබත් ඔබේ නිවසේ වැඩ කටයුතු අතරමඟ නැවතිලා තියෙනවා නම් ඔබ කරන කියන හැම දෙයක්ම අතරමඟ නැවතිලා තියෙනවා නම් අත ගන්න හැම වැඩක්ම අතරමඟ නවතිනවා නම් මේ බලන්න ඔබේ නිවසත් පරීක්ෂා කරලා මේ දෝෂ ඉවත් කරගෙන නිවස සාසීල වැඩ කටයුතු එක දිගට කරගෙන යන්න පුළුවන් යෝගය ඇති කරගන්න.